හැම කෙනෙක්ටම තියෙන්නේ එක එක අදහස් මූවී එක ගැන. ඔබතුමන්ට තියෙන මොන වගේ අදහසක්ද මේ චන්දරගේ වයිෆ් ගැන? ඇත්තටම මම මේ ෆිල්ම් එක ඉතාම ආශාවෙන් බලපු එකක්. මේ ෆිල්ම් එකේ මේ කතාව සමහර අය නම් කියන මේක හරි ගැඹුරු නෑ මෙහෙමයි කියලා. ඒනොට මට තියෙන්නේ මගේ ජීවිතේට ළඟම කතාව කියලා. ඒ කියන්නේ මට මේක දැනෙනවා. මම අනිත් එක තමයි මම දැන් කිව්වට කමක් නැද්ද දන්නේ. මම ඊයේ තමයි බැලුවේ මේ රිවර්ස්ටර්න්. මට ඇත්තටම රිවර්ස්ටර්න් බැලුවට පස්සේ හිතෙනවා චන්ද්‍රගේ වයිෆ් එකේ ඉන්න අර පොඩි එකා නේද රිවර්ස්ටර්න් එකේ එතනින් ඉඳන් එහාට යන්නේ කියලා. එතකොට මේ ෆිල්ම් අතර කතා බහක් අපි හදන්න එපේ. මේ කතා බහට තමයි අපි ඇත්තටම ආසා. කියන්නේ චිත්‍රපටිය බැලුවට පස්සේ එතනින් එහාට තියෙනවා අපිට කතා කරන්න දෙයක්. චිත්‍රපටිය බලලා ගෙදර යන එක නෙමෙයි. අනිත් එක සමහර අය මේ චිත්‍රපටියෙන් ඉල්ලා සිටිනවා ගොඩාක් ඒගොල්ලන්ට අපේක්ෂා කරන කතාව. ඒක නෙමෙයි. මේ කතාවෙන් කියන දේක අපි එළිය කතාව හදමු කියන එක. ඒකට තමයි අපි ආසා. චන්දරේගේ වයිෆ් දැන් තිරගත වේ.